ඔබතුමාගේ නම මොකක්ද? රජිතන් සිරි මම පැමිණියේ ගල්ගොඩ ප්‍රදේශයේ සිටලා මම මුලින්ම අතරම සම්බන්ධයෙන් ඔබතුමාගේ අයිකෝන් කියලා පිළිගන්න ඔබතුමා මම දේවාල හයාතර ගියා මගේ ජීවණයක් නෑ ඒ කිසිම දෙයක් නැතිනවා දේවාල හයාතර ගියා ඔය කියලා කරගන්න ලස්සන කියලා හිතා මම දැන් කරා සාර්ථකත්වයක් නෙවෙයි ඔබතුමා අහන්නේ ආදී යන්නේ තමයි මාපලා ඒක කාටි සෙට්ටාවේ උනාදාගේ දේවස්ථානයේ ඒකේ තියෙන බෝඩ් එකේ තියෙන නාමයෙන්ම තේරෙනවා මේ ස්ථානයේ හොඳ යහපත් ස්ථානයක් කියලා ඒ බෝඩ් එකේ තියෙනවා ශ්‍රවණකාරී සෙට්ටාරම කියන්නේ කිසිම කෙනෙකුට කුඩිවේයක් බන්ධනයක් තුනියමක් කරන නෙමෙයි ඒ වගේම කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තුෙන් කාගත් දේවල් පිළිගලා ආපල් කරන දෙයක් දැන පොඩි කෙනෙක්ගේ නාමයෙන් තේරුණා ඒ ගාමෙට ඇවිල්ලා මගේ ජීවන සම්බන්ධතාවම බැලුවේ නමුත් මම දැනගෙන කියන මට දේවවර්ම තියෙනවා කියලා ඒ මෑණින් වහන්සේ මට කිව්වා පුතා ඔබ දේවවර්මක් තියෙනවා එහෙමයි මේ බලන දැන් කෙනෙක් විසින් ඉර කරලා තියන්නේ ඥානිය කරලා පරිදි කරලා අරකට පස්සේ ඒක හොඳක් මොකදලා මේ දර්ශන විනාශ වෙන විදිහට බංගය ගාලා විනාශ කරලා තියෙනවා කියලා. ඊළඟ මෑණියන් සම්බලම්ම ඒ දේවල් ඉවත් කරගැනීමට කටයුතු කරා. ඒ දේවල් අර්ථසාධක විසින් මගේ අස්පිරා සමාවෙන්න මේ දේවල් සාර්ථක වුණා කියලා මම කියන්න කැමතියි. මේ වගේ සෝංකාරී සෙත්තරන කියන්නේ උගාක් දෙනේ දන්නේ දැනක් නෙවෙයි. බොහොම කෙනෙක් දැක්ක දුරද ස්ථානයක් වෙන මේ දන. ඒ කියන්නේ දේවාල YouTube channel එකක් ගත්තොත් පත්තරයක් ගත්තොත් බැලුවොත් YouTube channel වල තියෙන දේවාල හැමදේම තියෙන මේ තරම් මේක කරනවා ආරෙන් කරනවා මේ පුරා තාවකලා දෙන්න මාසේ විකුණලා විකුණලා කපමහතුරු අනන්තවත් තියෙනවා ඒ වගේ තැනක් මේ සෝමකාරී සෙට්ටර් කියන්නේ එහෙම තැනක් නෑ ඔයාලට අවිශ්වාසයක් තියෙනවා නැත්නම් මම කියන්නේ එපා කිසිම පීඩක් නැහැ කියලා හිතනවා සැකෙන් ආගත් කීමම් වලට එන්න බෑ ඇවිල්ලා මේ වගේ තැනක මෙව වෙන්න බෑ ඔයාලට විශ්වාසයක් ඇති කරගෙන ඔයාලගේ මේ දේ හරියයි කියන දේ බලාපොරොත්තුෙන් එන්න විශ්වාසයෙන් ඇවිල්ලා මේ දේ වැඩ කරන්න මම කියන්නේ කිසිම කෙනෙකුට මේ දේවල් වරදින්න කෙරුවොත් ආයතනයේ අන්තරම් දේවල් පස්සේ යන්න දුරනවා කියන්නේ මෙතනින් මේ තියෙන හිරබන්ධන හැම දෙයක්ම කපලා උන්ගේ කරලා දෙන ඒවා හරියට කරලා පොඩි වෙන හැම දෙයක්ම ඉවත් කරලා සෝමකාරී සෙට්ටර්නේ මේ මෑණින් වහන්සේ අපිට ලොකු සේවයක් කරා ඇයක් නිමරාන ඒ දේවල් මහන්සියලා ඒ මෑණියන් හැම දෙයක්ම කරගෙන ඉදදාරන්න ඒ මෑණියන්ගේ අපි දැක්කා අපේ ජීව බලශක්තිය ඇවිල්ලා අපේ දින කරලා දෙන කුණිය පොඩි වෙලේ බන්ධන ඒ වගේ දෙන්නේ මේ ජීව ඒ වගේ අනුශ දේවල් මේ මෑණියන්ගේ එකට අරගෙන මේ මෑණියන්ගේ ඉතිපියකට ආයත්තා අපේ දුක මුදී ඒ දේවල් ඉවත් කරලා අපේ ශරීරය ඉවත් කරලා ඒ දේවල් හැමදාම කරන්නේ සෝමකාරී සෙට්ටර්නේ මෑණියන් විශාල පීඩනයක් ඉඳගෙන ඒ දේවල් කරන්නේ ඒකින්ද මම කියන්නේ එනකෙක් ඉන්නවා නම් නාගොම් ප්‍රදේශයේ මහාවිද්‍යාලයේ ඉදිරිපිට සෝමකාරී සෙට්ටර්න කියලා දේවාලයක් ස්ථානයක් තියෙන්නේ කැමරේ මං කියන්නේ ආරක් ඒක ආවන්තර හොඳයි එතනින් කරන්නේ මෙතන හොඳයි මෙතනින් කරන්නේ එතන බොරුවක් කරන්නේ වංචාවක් කරන්නේ කියලා මිනිස්සුන්ට අහු වෙන්න එපා. සල්ලි ගන්න රස්සන මිනිස්සු ඉන්නවා නමුත් හරියට වැඩ කරන කෙනෙක් අදලා මට නම් හම්බුන්නේ කිසි ලක්ෂණ මොකද මම කිසිම කෙනෙක්ගෙන් එහෙම පීඩක් නම රස්සන පීඩම් කරා මම නෑදයක් කරා ඒ වුණාට මේ වගේ දැන හම්බුන්නේ මම කියන්නේ මගේ වරම්මාලාව සුද්ධ කරලා ඥාති ඉතින් කරලා දීපු ඥාති වුණා කරා ඥාති කතාවකින් දැන් ආරගෙන දේවාල යන කරගෙන යන්න හැමදාම කරලා යන් වැඩ කරන්න හැමදාම කරගත්තේ මේ මෑණියන්ගේ ඒකින්ද මම කියන්නේ ඇවිල්ලා මේ වගේ දැනට එන්න ඇවිල්ලා මේ කිසිම කෙනෙක් ගාමින් බය නැතුව එන්න හැබැයි මම කියනවා මෙතන කිසි කෙනෙක් එන්න එපා මෙතෙට භූමියන් කරන්න වන්දන කරන්න පරිවින බලන්න තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න බලාපොරොත්තු වෙන එන්න එපා ඒ වගේ දේවල් මේ ස්ථානයේ සිදු කරන්නේ නැහැ අතරම මේ දේවල් කරන්නේ නැති බව මෙතන බදාගෙන බෝඩ් එකෙම තියෙන
සෝංකාරී සත්‍තරණ කියලා අපව දාලා තියෙන ඒ දේවල් වලට බලාපොරොත්තු වෙන කිසිම කෙනෙක් දෙයක් තියෙනවා කතා කරන්න ඉවත් කරගන්න වරමක් ගන්න තියෙනවා ඒ දේවල් වලට විතරක් එන්න ඌණියම් කරන්න බලන්න කපාන කියනවා කවදාවත් එනවා ඒ දේවල් මේ මගේ ඉස්සරහින් අරුගරන්නේ දවස් 7න් 25 කරන්නම් කියලා ඒ වගේ බොරු කරුණු දීලා මිනිසුන්ගේ රාජ්‍ය කතාකාරා ඒ විනාශ කරන ස්ථානයක් නෙමෙයි මෙතන සත්‍ය ආරණ තෝන් කාලී අරණ කියන්නේ සත්‍ය ආරණ ඒකින්ද මම කියන්නේ මේ ස්ථානය වෙලා මම දෙන්නේ කොහොමද